දිගටම වහිනවා. වැස්සත් එක්කම අපිට එන ලොකු කරදරයක් තමයි මදුරු වදේ. ඒ වගේම රටපුරාම ඩෙංගු අවදානමකුත් පැතිරෙනවා. ඉතින් මේ වගේ කාලෙක අපේ පවුලේ අයගේ ආරක්ෂාව ගැන මීට වඩා හිතන්න වෙනවා. අපේ ගේ ඉස්සරහ තියෙන්නේ බස් නවත්තන තැනක්. ඉතින් බස්වල යන එන මිනිස්සු පාර අයිනට එක එක කුණු ಜಾති විසික් කරලා යනවා. වැස්ස වෙලාවට මේ වගේ වතුර පිරීලා මදුරුව බෝ වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි. ඒ නිසා මුලින්ම කරන්න ඕන මේ වගේ වතුර රැඳෙන දේවල් අයින් කරලා වටපිටාව පිරිසිදු කරගන්න එක. හැබැයි ඉතින් වටපිටාව කොච්චර සුද්ධ කළත් හවස් වෙද්දී කොහෙදෝ ඉඳන් මදුරුවෝ ගේ ඇතුළට එනවා. ගොඩක් අය මේකට කෙමිකල් අඩංගු මදුරු දඟර පාවිච්චි කළත් ඒ වගේ දුම අපේ සෞඛ්‍යයට හොඳ නැහැ. අන්න ඒ නිසයි අද මම ඔයාට ගෙදරදිම ලේසියෙන් හදාගන්න පුළුවන් සාර්ථක මදුරුනාශක පහන් ක්‍රම ටිකක් අරන් ආවේ. මේ සඳහා අපිට ගෙදරදිම හොයාගන්න පුළුවන් හරිම සරල ද්‍රව්‍ය ටිකක් තමයි ඕන වෙන්නේ. අපේ පළවෙනි ක්‍රමය තමයි මේ ලොකු ලූණු ගෙඩියෙන් හදන පහන. මුලින්ම සාමාන්‍ය ලොකු ලූණු ගෙඩියක් අරගෙන ඒකේ මුල තියෙන පැත්තෙන් මෙන්න මේ වගේ පිහියකින් රවුමට කුහරයක් හාරගන්න. ඕනෑවට වඩා ගැඹුරට හාරන්න එපා. තෙල් ටිකක් රඳලා තියෙන්න පුළුවන් මට්ටමට කුඩා කුහරයක් හැදුවාම ඇති. ලූණු වලින් එන සැරට මදුරුවෝ කොහොමත් කැමති නැහැ. දැන් මේ හාරගත්ත ලූණු ගෙඩිය අපේ මැටි පහන උඩින් මෙන්න මේ විදිහට කෙලින් හිටින විදිහට තියාගන්න. එතකොට තෙල් හැලෙන්නේ නැතුව ආරක්ෂිතව තියෙනවා. ඊළඟට අපි මේ හදාගත්ත ලූණු ගෙඩියේ කුහරය ඇතුළට කොහොඹ තෙල් ටිකක් වක් කර ගන්නවා. ඊට පස්සේ සාමාන්‍ය පහන් තිරයක් අරගෙන ඒක තෙල් වලින් හොඳට පොඟවලා මෙන්න මේ විදිහට දාලා පත්තු කරගන්න. කොහොඹ තෙල් වල තියෙන කෘමිනාශක ගුණයයි ලූණු රත් වෙද්දී එන සැරයි එකතු වුණාම මදුරුවෝ විනාඩි කිහිපයකින් පැනලා යනවා. බලන්නකෝ මේක පත්තු වුණාම තියෙන ලස්සන. මේකෙන් එන සුවඳ මුළු ගේ පුරාම පැතිරිලා යනවා. රසායනික ද්‍රව්‍ය මුකුත්ම නැති නිසා අපේ සෞඛ්‍යයටත් 100%ක්ම සුදුසුයි. මේක ඔයාලත් අනිවාර්යෙන්ම කරලා බලන්න. දැන් අපි බලමු ඊළඟ ක්‍රම දෙක. මේකට මුලින්ම සාමාන්‍ය මැටි පහන් දෙකක් ලෑස්ති කරගන්න. දැන් මේ පහන් දෙකටම මුලින්ම සාමාන්‍ය පොල් තෙල් ටිකක් වක් කරගෙන ඊට උඩින් කොහොඹ තෙල් ස්වල්පයකුත් මේ විදිහට එකතු කරගන්න. ඊළඟට මේ පහන් දෙකටම සාමාන්‍ය පහන් තිර දෙකක් දාලා ඒ තිර දෙක තෙල් වලින් හොඳට පෙඟෙන්න හරින්න. තිර හොඳට පෙඟුණාම පහන් දිගු වෙලාවක් එක දිගට පත්තු වෙනවා. දැන් අපි මේ පහන් දෙක ක්‍රම දෙකකට වෙනස් කර ගන්නවා. මුලින්ම එක පහනකට අපි ගත්ත බේ කොළය අතින් මෙන්න මේ වගේ කුඩා කැබලි වලට කඩලා තෙල් එක ඇතුළට දාගන්නවා. බේ කොළ රත් වෙද්දී පිට වෙන සුවඳට මදුරුවෝ වගේම මැස්සොත් ක්ෂණිකව පලා යනවා. අනිත් පහනට අපි එකතු කරන්නේ කලින් හොඳට තලාගත්ත කුඩා සුදුලූණු බික් දෙකක්. සුදුලූණු වල තියෙන සැර සුවඳට මදුරුවන්ව ඈඩ් කරලා තියන්න පුළුවන්. හරි, දැන් අපේ පහන් දෙකම ලෑස්ති. අපි මේ පහන් දෙකම මෙන්න මේ විදිහට පත්තු කරගමු. කොහොඹ තෙල් එක්ක බේ කොළත් සුදුලූණුත් එකතු වුණාම මේ වගේ බලපෑම තවත් වැඩි වෙනවා.
මෙන්න බලන්නකෝ මේ පහන් දෙක දැල්වෙද්දී තියෙන ලස්සන. මේකෙන් එන දුම සහ සුවඳ මුළු ගේ පුරාම පැතිරිලා යනවා. විශේෂයෙන්ම හවස් වෙලාවට ජනෙල් දොරවල් ළඟින් මේ වගේ පහනක් තිබ්බහම මදුරුවන්ට ගේ ඇතුළට එන්න හිතන්නවත් බැහැ. කිසිම වියදමක් නැති සෞඛ්‍යයට හිතකර හොඳ ක්‍රම දෙකක්. දැන් අපි බලමු අපේ 4 වෙනි ක්‍රමය. මේකත් හරිම විශේෂ ක්‍රමයක්. මුලින්ම පහනට පොල් තෙල් ටිකක් වක් කරගෙන ඒකට කුඩාවට කෑලි කඩාගත්ත කුරුඳු පොතු කිහිපයක් එකතු කරගන්න. ඊට පස්සේ මේකට ඩෙටෝල් තේ හැඳි 2ක් විතර එකතු කරලා මෙන්න මේ විදිහට හොඳට කවලම් කරගන්න. කුරුඳු සුවඳට වගේම ඩෙටෝල් සුවඳටත් මදුරුවෝ කොහොමත් ළඟට එන්නේ නැහැ. දැන් අපි මේකට පහන් තිරයක් දාලා ඒ තිරේ මේ තෙල් සහ ඩෙටෝල් මිශ්‍රණයෙන් හොඳට පෙඟෙන්න ඇරලා මේ විදිහට පත්තු කරගමු. ඩෙටෝල් එකතු කරලා තියෙන නිසා මේ පහන පත්තු වෙද්දී ගෙදර තියෙන විස බීජ වගේම මදුරුවන්ද ක්ෂණිකව අයින් වෙලා යනවා. මේ බලන්නකෝ මේ පහන පත්තු වුණාම දැනෙන සුවඳ. කුරුඳු සුවඳයි ඩෙටෝල් සුවඳයි එකතු වුණාම මුළු ගෙදරටම එන්නේ හරිම පිරිසිදු නැවුම් සුවඳක්. මදුරු වදයට වගේම නිවස සුවඳවත් කරන්නත් මේක නියම විසඳුමක්. දැන් අපි බලමු අපේ 5 වෙනි සහ අවසාන ක්‍රමය. මේකට මුලින්ම මැටි පහනකට සාමාන්‍ය පොල් තෙල් ටිකක් වක් කරගන්න. ඊට පස්සේ ඒකට ඩෙටෝල් ස්වල්පයකුත් එකතු කරලා මෙන්න මේ විදිහට හොඳට කවලම් කරගන්න. ඩෙටෝල් සුවඳ කියන්නේ මදුරුවෝ කොහොමත් මගහරින සුවඳක්. දැන් මේ මිශ්‍රණයට අපේ කුස්සියෙන් ගත්ත කරාඹු නැටි 5-6ක් විතර එකතු කරගන්න. කරාඹු නැටිවල තියෙන සැර ගුණය නිසා මේ පහනේ බලපෑම තවත් වැඩි වෙනවා. හරි, දැන් අපි මේකටත් සාමාන්‍ය පහන් තිරයක් දාලා ඒ තිරේ තෙල් වලින් හොඳට පෙඟෙන්න ඇරලා මේ විදිහට පත්තු කරගමු. කරාඹු නැටි රත් වෙද්දි පිටවෙන සුවඳයි ඩෙටෝල් සුවඳයි එකතු වුණාම ඒ එන සැර සුවඳට මදුරුවෝ කොහොමත් කැමති නැහැ. බලන්නකෝ මේ පහන පත්තු වුණාම තියෙන ලස්සන. මුළු ගෙදර පුරාම හරිම ප්‍රසන්න සුවඳක් පැතිරිලා යනවා. වෙළඳ පොලේ තියෙන රසායනික මදුරු දඟර වෙනුවට අපිට කිසිම අතුරු ආබාධයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් නියම ස්වභාවික ක්‍රමයක් තමයි මේ. ඉතින් මේ දවස්වල රට පුරාම ඩෙංගු අවදානම පැතිරෙන නිසා අපේ වටපිටාව පිරිසිදුව තියාගන්න ගමන්ම ගේ ඇතුළට එන මදුරුවන්ගෙන් බේරෙන්න ඔයාටත් මේ වගේ සරල පහන් ක්‍රමයක් පාවිච්චි කරන්න පුළුවන්. අද වීඩියෝ එක ඔයාට වැදගත් වුණා නම් ලයික් එකක් දාලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. තාමත් ඔයා මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. එහෙනම් මම අදට ගිහින් එන්නම්. තවත් ලස්සන මොහොතකින් හමු වෙනතුරු සතුටින් පරිස්සමින් ඉන්න. තෙරුවන් සරණයි.